යක්ෂයෝ දෙන්නේ අහසින් යනවා. මේ යක්ෂයෝ දෙන්න දකිනවා සරියුත් මහරහතන් වහන්සේ හඳ එළියේ වාඩි වෙලා ඉන්නවා. දැන් හිස දිලිසෙනවා හඳ එළියට. ඒක යක්ෂයෙකුට හිතෙනවා මේ ස්වාමීන් වහන්සේට හිසට පාරක් ගහන්න ඕනේ කියලා. ඩොක්කක් අයින්න ඕනේ කියලා හිතෙනවා. එහෙම හිතලා දෙවෙනි යක්ෂයාට කියනවා මට මෙහෙම හිතෙනවනේ. අර ශ්‍රමණයාට ඩොක්කක් අයින්න. උතුම් ධර්මය. ඊට පස්සේ අනිත් යක්ෂයා කියනවා හොඳයි. සිතුවිල්ල නම් ඇති වුණාට කමක් නැහැ. හැබැයි ක්‍රියාත්මක නම් කරන්න යන්න එපා. ඔය ශ්‍රමණයා හරිම බලවත්. ඔය ශ්‍රමණයා ඊටාම උතුම් ගුණ තියෙන කෙනෙක්. ඔය ශ්‍රමණයා හරි සිල්වත්. ඔය ශ්‍රමණයා මහානුභාව සම්පන්නයි. දෙන්න කවදාවත් ඔබට හිතිච්ච හිතවිල්ල ක්‍රියාත්මක නම් කරන්න එපා. ඒ කරුණ සඳහන් කරාම දෙවනි පාරටත් අනිත් යක්ෂයා කියනවා නෑ මට ඩොක්කක් අනින්නමයි හිතෙන්නේ කියලා. දෙවනි පාරත් මෙයා කියලා දුන්නා එපා. ඒක හරි භයානක වැඩක්. එහෙම කිව්වට අහන්නේ නෑ. මෙයා තුන්වෙනි පාරත් කියනවා නෑ යාළුවේ මට නම් ඩොක්ක අයින්නමයි හිතෙන්නේ කියලා. එහෙම කියලා මෙයා කියන කාරණාව අහන්න නැතුව ඩොක්ක කැන්නා. හැබැයි ඒ ඩොක්ක කොහොම ඩොක්කක්ද? කොහොම ප්‍රහාරයක්ද? මේ අත මිටමොලවලා තමයි ගහන්නේ හිසට. ආන්ගේ කාරණාව සඳහන් කරනවා ධර්මයේ ඒක කොහොම පාරක්ද කියලා. රියන් 7මාරක් උස මධ්‍යම පුරුෂයෙකුගේ රියනෙන් රියන් 7මාරක් උස ඇතෙකුට මිටමොලවලා මේ පාර ගැහුවා නම් ඇතා සම්පූර්ණයෙන්ම මහ පොළොවේ ගිලෙනවා කියලා සඳහන් කරනවා. පොළොව කඩාගෙන ඇතා යට යනවා. ඒ තරම් ලොකු පාරක් ගහන. මහා පර්වතයකට මිටමොලවලා මෙයා ගැහුවා නම් මේ පාර. ඒ ගල් පර්වතයේ ගඟන වලං කෑලි කැඩෙනවා වගේ පතුරු ගැලවෙනවා කියලා සඳහන් කරන්නේ. තරම් මහ ප්‍රබල පාරක් එල්ල කරන්නේ. යක්ෂයෙක් ගහන පාරක් නේ. හැබැයි මේ පාර ගහනවා මුගලන් මහරහතන් වහන්සේ දකින්නවා. යක්ෂයා හැබැයි පාර ගහලා අනිත් යක්ෂයාට කෑ ගහලා කියනවා ඩයිහාමි කියලා කෑ ගහනවා. මම දනවා කියලා කෑ ගහනවා. යාරේ කිව්ව ගහන්න එපා කියලා. එතකොට මෙයාට උඩ පිහිටලා ඉන්න බෑ. ඇඟ දැවිල්ල. දැවිල්ල නිසා පොළොවට වැටෙනවා මෙයා. ආන්ගේ කාරණාවේදී සඳහන් කරනවා යොදුන් 1,68,000ක් උසයි මහා මේරු පර්වතය කියලා. මහා මුහුදෙන් යට යොදුන් 84,000ක් තියෙනවා. මහා මුහුදෙන් උඩට යොදුන් 84,000ක් තියෙනවා. හැබැයි අපිට පේන්නේ අභිඥාලාභීන්ට තමයි පේන්නේ. මේ දැවැන්ත පර්වත රාජ්‍ය උස්සගෙන ඉන්න මේ මහ පොළොව කොයිතරම් ඝනකම් සහිතයිද? සඳහන් කරන මහ පොළොව යොදුන් 2,40,000ක් ඝනකඩයි කියලා. ආන්ගේ දැවැන්ත මහ පොළොව යොදුන් 1,68,000ක් උස මේ මහා මේරු පර්වත රාජයා වගක්වත් නැතුව දරාගෙන ඉන්නවා. මේ පර්වතයේ මහ පොළොවට බරක් නෙමෙයි. නමුත් සඳහන් කරනවා මේ මහ පෞකාරය උස්සගෙන ඉන්න බෑ වගේ. මේ පර්වතයේ දරාගෙන ඉන්න පුළුවන්. නමුත් මේ උන්වහන්සේට පහර ගහපු පෞකාරය දරාගෙන ඉන්න බෑ වගේ මෙයා මහ පොළොවට වැටෙනවත් එක්කම මහ පොළොව ඈත් වෙනවා. ඈත් වෙච්ච ගමන් අවීචියෙන් ආපු ගිනි දැල් මෙයා වෙලාගෙන කෑ ගහද්දි හැමම අවීචිට අරන් යනවා. කියන කාරණාව සඳහන් කරනවා ඒ තරම් උන්වහන්සේලාගේ ගුණ තේජස. උතුම් ධර්මය. ඒ වෙලාවේ මේ ඩොක්කක් අයින්ව දැකපු නිසා මුගලන් මහරහතන් වහන්සේ ළඟට එනවා. ළඟට ඇවිල්ලා අහනවා පින්වත් සාරිපුත්තයන් වහන්සේ සුවසේ වසන්න පුළුවන්ද? බොහොම පහසුවෙන් බොහොම සුවයෙන් ඔබ වහන්සේ වැඩ ඉන්නවද? පිහිටලා ඉන්න පුළුවන්ද කියලා. ඔව් මට එහෙම මොකවත් කරදරයක් නෑ. මට අපහසුතාවයක් නෑ මොකවත්. ඒ වුණාට මගේ ඔළුව ටිකක් රිදෙනවා කියලා කියනවා. වෙන නම් කිසිම අපහසුතාවයක් නෑ. මගේ හිස ටිකක් රිදෙනවා. එහෙම සඳහන් කරාම මුගලන් මහරහතන් වහන්සේ සඳහන් කරනවා බොහෝම ආනුභාව සම්පන්නයි සාරිපුත්තයන් වහන්සේ. බොහොම ශ්‍රේෂ්ඨයි සාරිපුත්තයන් වහන්සේ. ඊටාම 이르දිවන්තයි සාරිපුත්තයන් වහන්සේ. ස්වාමීනි මොහොතකට කලින්
ඔබ වහන්සේට යක්ෂයෙක් ප්‍රහාරයක් කෙල්ල කළා. ආන්ගේ වෙලාව උන්වහන්සේ තමයි කියන්නේ යක්ෂයාගේ ප්‍රහාරය කොයි වගේද? මහා කන්දකට ගැහුවා නම් ඒ කන්ද පතුරු ගැලවෙනවා කියලා. රියන් 7මාරක් උස ඇතෙකුට ගැහුවා නම් ඒ ඇත සම්පූර්ණයෙන්ම මහ පොළොවේ ගිලෙනවා ස්වාමීනි. ඒ වාගේ පහරක් ඔබ වහන්සේට එල්ල කළේ. ඒකයි මම ඇහුවේ ඔබ වහන්සේට සුවසේ පිහිටලා ඉන්න පුළුවන්ද කියලා. ආන්ගේ වෙලාවේ සරියුත් මහ රහතන් වහන්සේ තමන් වහන්සේ කොයිතරම් 이르දිමත්ද කියන කාරණාව කියන්නේ නැහැ. ඒ උන්වහන්සේ තරම්ම ස්වභාවයෙන්ම නිහතමානී. මේ සිද්ධිය අවස්ථාවේ විතරක් නෙවෙයි මුළු ජීවිතේම එහෙමයි. ඒ වෙලාවේ මේ කාරණාව පදනම් කරගෙන මුගලන් මහරහතන් වහන්සේගේ පිළිබඳව වර්ණනාවක් කරනවා. ශ්‍රේෂ්ඨයි පින්වත් මොග්ගල්ලාන ඔබ ශ්‍රේෂ්ඨයි. ඔබ මේ වෙලාවේ මෙතන මහ යකෙක් දැක්කා. ඉතින් ඔබ පුදුම 이르දියක් කොමට තියෙන්නේ.